අපි හිතුවා වෙනස්ම වීඩියෝ එකක් කරන්න. හැමෝම කැමති වීකෙන්ඩ් එකකට නිමාඩු දවසකට පොඩ්ඩක් රිලැක්ස් එකේ ස්වභාවිකව නාන්න තියෙන තැන් වලට යන්න. අපි අද මතුගමවට තියෙන ඒ වගේ තැන් කිහිපයක්ම හොයාගෙන ආවා. අපි අද යන තැන් වල විස්තරත් එක්කම ඔයගොල්ලන්ට අරගෙන එනවා රැඳිලා ඉන්න අපේ මේ වීඩියෝ එකත් එක්ක අපි ටුටුල් ප්‍රොඩක්ෂන් ගම්සැරිය. මේ තමයි අද දවසේ මම ගමන්සා ගියා මාත් එක්ක හැම දෙයකටම ඉන්න. අද දවසේ මම ගමන්සා ගියා තමයි මෙයාත් එක්ක තමයි යන්නේ. මෙයා මතුගමකට හැමතැනකම ඇවිදලා තියෙනවා. ඒ හින්දා මෙයා දන්නවා ගොඩක් තැන් නාන්න තියෙන. මෙයාත් එක්ක තමයි අද මම ගමන ආරම්භයේ ඉඳලා අවසාන වෙනකම් ඉන්නේ. අපි එහෙනම් යන් අද වීඩියෝ එක පටන් ගන්න. අපි අද මුලින්ම ආවේ මතුගමකට තියෙන තවත් ලස්සන තැනකට. මේ තැනට කියන්නේ මාරගහදෙනිය පාලම ළඟ කියලා. පාලමක් යට තමයි නාන්න තියෙන්නේ. මේ තැනට එන්නේ මතුගමට ඇවිල්ලා මතුගමින් ඕගොල්ලෝ එන්න ඕන ලත්පදුර හන්දියට. ලත්පදුර හන්දියේ තියෙන වම් පැත්තට යන මෝල්කාව දෙසට ගියාට පස්සේ මෝල්කාව පාරේ කිලෝමීටර් 6ක් පමණ යද්දි තියෙනවා මාරගහදෙනිය. මාරගහදෙනිය පාලම ගාමින් මමඩ කුඩා පාරක් තියෙනවා. මේ පාරේ ආවට පස්සේ තමයි මේ මාරගහදෙනිය ගඟ ළඟ නාන ස්ථානය හම්බෙන්නේ. ඉතාම සුන්දර තැනක්, ලස්සන පරිසරයක් තියෙනවා. අපි මේ පැවිල්ල කාලේ ඇවිල්ලා තියෙන හින්දා දැන් නම් වතුර පොඩ්ඩක් අඩුයි. නැත්තම් නාන්න මාරම ලස්සන තැනක්. ඇවිල්ලා පරිස්සමෙන් නාන්න ඕන. ටිකක් ගැඹුරු තැනක්. වතුර පාර පල්ලෙහාට ගලාගෙන යනවා. ඒ හින්දා එන අය පරිස්සමට ඇවිල්ලා නාලා පරිස්සම් ඇතුව මේ තැනත් අපවිත්‍ර නොකර යන්න ඕන. දැන් ඇවිල්ලා ඉන්නේ සුන්දර පරිසර පද්ධතියක් තියෙන මාගෙලියල්ලට. මෙතන විවේකීව ඇවිල්ලා නාන්න කියාපු දැනක් මෙතන තරමක් ප්‍රසිද්ධ ස්ථානයක්. කවුරුන් දිස්ත්‍රික්කයේ වගේම ඇතැම් තැන්වල මේ මාගෙලියල්ල ගොඩක් ප්‍රචලිත වෙලා තියෙනවා. මේ මාගෙලියල්ලට එනවනම් එන්න ඕනේ මෝල්කාව හන්දිය කරලා මෝල්කාව හන්දිය කිලෝමීටර් 10ක් වගේ එන්න ඕන. මෝල්කාව හන්දියෙන් දකුණට ඇරිලා එතකොට තමයි මේ මාගෙලියල්ල දැක බලා ගන්න පුළුවන්. තවත් අතුරු මාර්ග විශාල ප්‍රමාණයක් තියෙන මේ මාගෙලියල්ලට එන්න පුළුවන්. ඒ වගේම ඔබට එන්න පුළුවන්. අපි කිව්වේ අපි ආපු මාර්ගයේ යම් ප්‍රචලිත බවක් තියෙන මාර්ගය කිව්වේ මේ මාගෙලියල්ල අපි දැන් පායන කාලයක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. වහින කාලවල වලදී මේ මාගෙලියල්ලේ මේ අපි ඉන්න ස්ථානයක් වතුර වලින් යට වෙනවා. අර ඔබට පේනවා ඇති අර උඩහින් ඉඳලා බලාගෙන හැරිලා ඇවිල්ලා ඔය ඇවිල්ලා සුළු වතුර ප්‍රමාණයක් තමයි වැටෙන්නේ. වහින කාලෙට මේක විශාල වතුර ප්‍රමාණයක් කඩා හැල්ලා. ඔයාලට පේන මේ සුන්දර මාගෙලියල්ල මේ පායන කාලෙකදී උනත් කොච්චර ලස්සනට කඩා හැලෙනවද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. පායන කාලේ මේ වගේ ජල ධාරාවක් එනවනම් වහින කාලේ මොන වගේ ජල ධාරාවක්ද එන්නේ කියලා. අපි දැන් මේ ඉන්නේ මාගෙලියල්ලේ ඉහළ කොටසේ. ඒ කියන්නේ අපි කලින් ගියානේ පහළ කොටසට. පහළ කොටසේ හරියට නාන්න තැන් නැහැ. නාන්න තැන් තියෙනවා ටිකක් පහළට වෙන්න. මේ ඉහළ කොටසට තමයි නිවාඩු පාඩුවල කට්ටිය ඇවිල්ලා නාන්න එන්නේ. මේ තැන හුඟක් ආරක්ෂාකාරී ඒත් අර ඔයගොල්ලෝ පේනට ඉහළ කළු පාටට පේන්න කොටසක් තියෙනවා. එතනින් මේ ගල ඉවරයි. ඒ හරිය තරමක් ගැඹුරුයි. නානවා නම් ගොඩක් ප්‍රවේශමෙන් නාන්න ඕනේ. ඒ හරිය නම් මන්නා නිර්දේශ කරන නාන්න ඉතර උචිත නෑ කියලා. මේ තියෙනවා මේ ගල විශාල වට ප්‍රමාණයකින් යුක්තයි. මේ ගල උඩ නාන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ.
අපි මාකෙලියල්ලේ ඉඳලා කිලෝමීටරයක් වෙන්න උඩහට ආවා. එතකොට අපිට තවත් තැනක් හම්බුණා. මේ තැනට කියන්නේ දියපොකුණු වැල්ල කියලා. ඉතාමත් গুপ্ত පරිසර කලාපයකින් යුක්ත තැනක් තමයි මේ දියපොකුණු වැල්ල තියෙන තැන. මාකෙලියල්ලේ ඉඳලා හරියටම කිලෝමීටරයක් වගේ වෙන්න තමයි මේ දියපොකුණු වැල්ල තියෙන්නේ. ඉතා පොඩ ඇල්ලක් ඒ වුණාට යම් ප්‍රමාණයකට නිදාසේ නාන්න පුළුවන්. තරමක් গুপ্ত තැනක් මේ දියපොකුණු වැල්ල තියෙන ස්ථානය නේ. දැන් ඉන්නේ පැලෑන්ද ප්‍රදේශයේ තියෙන සුන්දර වටපිටාවකින් යුක්ත ගල්වල කියන ස්ථානයේ. මෙතෙන්ට එන්නේ අපි ආපස්සට ආවේ මාකෙලියල්ලේ ඉඳලා කිලෝමීටර් 12ක් වගේ ඉඳි තියෙන පැලෑන්ද හන්දිය. පැලෑන්ද හන්දිය ඉඳලා කිලෝමීටර් 5ක් වගේ ගම ඇතුළට වෙන්න තමයි මේ ගල්වල කියන ස්ථානේ පිරලා තියෙන්නේ. අපි දැන් පෙර බලපු ස්ථාන වලින් මට නම් වඩාත්ම ලස්සන නෑමට උචිතම ස්ථානය තමයි මේ ස්ථානය. මේ ස්ථානයේ මීටර් 40ක් වගේ පළල මීටර් 60ක් වගේ දිග ස්ථානයක් තියෙනවා. ඒකීයව නාන්න පුළුවන් ඉතාමත් පිරිසිදු වතුර තියෙන ස්ථානයක්. හැබැයි මේ ස්ථානයේ මාර්ගය ටිකක් දුෂ්කරයි. ඒත් නාන්න කුඩා දරුවෙකුට නාන්න ඉතාමත් උචිත ස්ථානයක් තමයි මේ ගල්වල කියන ස්ථානය. ඔයගොල්ලෝ කවදා හරි එනවනම් එන්න මොන තැනක් තමයි මේ ගල්වල කියන තැන. එන්න ඕනේ පැලෑන්ද හන්දියේ ඉඳලා කිලෝමීටර් 5ක් වගේ ගම ඇතුළට තමයි මේ ගල්වල කියන ස්ථානය තියෙන්නේ. තියෙන ස්ථානය මේ ප්‍රදේශයේ ගොඩාක්ම ප්‍රසිද්ධ තැනක්. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ තුන්දොල ඇල්ලට. තුන්දොල ඇල්ලට එන්නේ අගලවත්තට ඇවිල්ලා අගලවත්ත හන්දියෙන් එන්න ඕන බුලත්සිංහල පාරේ කැකුලන්දල හන්දියට. කැකුලන්දල හන්දියෙන් දකුණට තියෙන ඕමත්ත පාර. ඕමත්ත පාරේ කිලෝමීටර් 7ක් වගේ ආවට පස්සේ අපිට දැක් ගන්න පුළුවන් තුන්දොල ඇල්ල. ඉතාම සුන්දර ස්ථානයක්, සුන්දර වටපිටාවක් තියෙන ස්ථානයක්. නිදාසේ ඇවිල්ලා නාන්න කරන්න පුළුවන්. මේ ඇල්ලට උඩින් තියෙන වාහන නවත්තන්න පුළුවන් පාර්ක් එකක්. ඉතාමත් සුන්දර පිරිසිදු ජලයේ තියෙන සුවපාත ස්ථානයක් තමයි මේ තුන්දොල ඇල්ල. එන්න ඇවිල්ලා සුන්දරත්වයේ විඳින්න. හැබැයි මේ වටපිටාව නම් ජරා ජීර්ණ කරන්න එපා. මේ තන බොහොම සුන්දර ලස්සන ස්ථානයක්. තුන්දොල ඇල්ලට තුන්දොල කියලා නම හැදෙන්න හේතුව තමයි මම මේ වාඩිගෙන ඉන්න ස්ථානයට දකුණු දිසින් තියෙනවා එක් දොළ පාරක්, වම් දිසින් තියෙනවා තවත් දොළ පාරක්. මේ වම් දිසින් තියෙන දොළට උඩහින් තියෙනවා ඒ වම් මේ දොළට ජලයක තියෙන තවත් දොළක්. ඒ කියන්නේ උඩිනුත් තුන් තැනකට කැඩලා තියෙනවා දොළ. එම නිසා තමයි දොළ කියන නාමය ප්‍රචලිත වෙලා තියෙන්නේ.
අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ ගොඩාක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන තැනකට. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඇති නෑබඩ රන්නකල කිව්වට පස්සේ ඉන්ටි වතුරයක් මැද්දෙන් ඇවිල්ලා දැන් නම් ඉදිකිරීම කටයුත්තක් නිසා ස්වභාවිකත්වයට යම් තාක් දුරට පොඩි හානියක් කරලා තියෙනවා. ඒත් මේක සුන්දරත්වයේ ඒ විදිහටම පරිස්සම් වෙලා තියෙනවා. පල්ලෙහා තියෙනවා ස්වභාවික නානකටක තුනක්. ඊට පල්ලෙහෙන් තවත් අලුත් නානකටක ඉදිවීම පවතිනවා. ඊටම සුන්දර තැනක්. නෑබඩ රන්නකල කිව්වට පස්සේ ලංකාවේ ගොඩාක් සංගම ප්‍රසිද්ධ වෙච්ච ස්ථානයක් තමයි මේ රන්නකල කියන්නේ. මතුකමට ඇවිල්ලා මතුකමින් නෑබඩ පාරේ ඉද්දකොට පහු කරගෙන ඉද්දි වෝගන් වතුරාය තියෙනවා. වෝගන් වතුරාය දිසින් දකුණු මුහුද හැරෙන පස්සේ තමයි මේ රන්නකල කියන සුන්දර ස්ථානය ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන්. එන්න ඇවිල්ලා ලස්සන විදිහින් අපි දැන් යන්න හදන්නේ මතුකමවට තියෙන තවත් සුන්දර ස්ථානයකට. මෙතනට කියන්නේ පීලි 7 කියලා. මේ පීලි 7ට එන්නේ මතුකම නෑබඩ පාරේ මතුකමට නගරයේ ඉඳලා කිලෝමීටරයක් විතර ඉඳී තියෙනවා හැලඹ කියලා පාරක්. හැලඹ පාරේ කිලෝමීටර 2ක් විතර ආවට පස්සේ තමයි පීලි 7ට යන්න පුළුවන්. හැලඹ ගමට ඇවිල්ලා ඕනම කෙනකින් අහුවට පස්සේ මේ පීලි 7ට යන විදිය කියයි. මේ ආසන්නයේ තියෙන ආරණ්‍යකුත් මේ කාලේ වර්ෂාව අඩු නිසා පීලි 7 ජල මට්ටම යම් තාක් දුරට පහළ ගිහිල්ලා කියලා තමයි අපිට ගම්වාසීන්ගෙන් දැනගන්න ලැබුණේ. අපි ගිහිල්ලා බලමු පොඩ්ඩක් කැලයක් මැද යන්න තියෙන්නේ. ඒත් අවට පරිසරය නම් මාරම ලස්සනක් තියෙන්නේ. මේ රන්වලාගල රක්ෂිතය කියන රක්ෂිතයට තමයි මේ පීලි 7 අයත් වෙලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු කොච්චර සුන්දර ස්ථානයක්ද කියලා. මමත් මේ ස්ථානට යන්නේ පළවෙනි වතාවට. ඉතින් අපි ගිහිල්ලා බලමු කොච්චර සුන්දරයිද කියලා. මේ පීලි 7 කියන්න හේතුව අපි දැන් කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා. ඕගොල්ලන්ට පේනවද මේ දැන් වතුර වැට් කරන්නේ එක්ස්ට්‍රා නෙවෙයි මේ දවස්වල වර්ෂාව අඩු හින්දා. මේ ගලේ පැලුම් 7ක් තියෙනවා. ඒ පැලුම් 7 ඔස්සේම වර්ෂා අධික කාලවලදී ජලය එන හින්දා තමයි මේකට පීලි 7 කියලා කියන්නේ. දැන් නම් වතුර යම් ප්‍රමාණයක් අඩු වෙන කෙනා ඒවට මාරම ලස්සන ඉතාමත් සංවේදී පරිසර පද්ධතියක් තියෙන්නේ. මෙතන ආවට පස්සේ ඒක ඕගොල්ලන්ට අනිවාර්යෙන් දැනෙනවා. මොකද මේ කියන පරිසර පද්ධතියේ දුක්ඛ බව හා ඒ ස්වභාවයත් එක්ක ඇත්තටම මේක මාර ලක්ෂණ තැනක්. ඇත්තටම නිදාසේ නානකම සුපරම ස්ථානයක් තමයි. හැබැයි ටිකක් ගල් වැඩි. ඒ හින්දා පොඩ්ඩක් පරිස්සමෙන් නාන්න ඕන තැනක්. ගැඹුරු ගතියක් නැහැ. ඒ වුණාට ගල් තියෙන හින්දා පොඩ්ඩක් ප්‍රවේශමෙන් නාන්න ඕන තැනක්. ඇත්තටම සුන්දර සුපිරි ස්ථානයක් තමයි මේ මතුකම හැලඹ තියෙන පීලි 7 කියන ස්ථානය. මේ මෙතනට ආපු කීප දෙනෙක් යම්කිසි නොකළ යුතු දේවල් කීපයක් කරලා තියෙනවා. ඒ තමයි මෙතනට ගෙනාවු මත්පැන් පානය කරලා ඔවුන් ඒ මත්පැන් වල අපද්‍රව්‍ය මේ ස්ථානේ දාලා ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමේ සමහරක් මේ වීදුරු බෝතල් එහෙම කුඩු කරලා වීදුරු කටු පවා මේ ස්ථානේ දාලා ගිහිල්ලා තියෙනවා. යම් කෙනෙක් මෙතන ඇවිල්ලා වතුරට දැස්සොත් ඔහුට හානියක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ නිසා මෙම් පරිසර පද්ධතියේ එන කට්ටිය ඒවා නැවත රැගෙන යන්න කටයුතු කරන්න මේ වගේ ස්වභාවික ස්ථාන අපි රැක ගන්න ඕන. රැකගත්තොත් තමයි මතු පරම්පරාවට ඒවායේ සුන්දරත්වය විඳින්න තියෙන්නේ. ඒ නිසා මේ ස්ථානයේ ලැබෙන ඕගොල්ලෝගේ යුතුයකමක් තමයි මේ ස්ථානයේ අරන් එන සියලුම අපද්‍රව්‍ය නැවත ගෙදර අරන් ගිහිල්ලා ඒ ක්‍රමවත් ලෙස බැහැර කරන එක. මේ වගේ දේවල් කරන්න එපා. ඒක ඉතාමත් නොගැලපෙන දෙයක්. මේ වගේ සුන්දර ස්ථානයේ විනාශ වෙන දෙයක් තමයි මම පැහැදිලි කරලා දුන්නේ.
දැන් ඇවිල්ලා ඉන්නේ මතුගම නගරේ ඉඳලා ඔයගොල්ලන්ට ඉතාමත් වාසියෙන් යන්න පුළුවන් තවත් නාන්න පුළුවන් සුපිරිම දැනකට. මේ තැන තියෙන්නේ මතුගම ඉඳලා අලුතින් විසට කිලෝමීටර් 2.5ක් 3ක් පමණ පිටින සිරිකඳුර හන්දිය වමට හැරිලා කිලෝමීටර් 1.5ක් පමණ පිටින සිරිකඳුර වටයායි. මේ වටයායි පහු කරගෙන තමයි මේ සුන්දර ස්ථානේ තියෙන්නේ. දෙමළ ජාතිකයන් මේ වගේම සිංහල ජාතිකයන් දෙවර්ගයෙන් මේ වටයායි වෙසෙනවා. ඕන කෙනෙක්ගෙන් අහුවොත් මේ ස්ථානෙට එන්න ඕන ලේසියෙන්ම පාර ගියාවේ ඇත්තටම සුදුසු ස්ථානයක්. උන්ට තේරෙන්නේ රමණීය කේවතියක් තියෙන මඩමිතාවේ එක්පසින් මනාන්තරය නිදාසේ පාඩුවේ ඇවිල්ලා Tamanට හැකි පරිදි නිදාසේ එන්ජොයි කරලා යන්න පුළුවන් මේ වගේ තැනක්. ඉහළ තියෙන කඩුවැටකින් තමයි වතුර පාර ගලාගෙන එන්නේ. පිටිපස්සේ එක් පාරක් තියෙනවා තමයි දකුණු දිශේ තව එක් පාරක් තියෙනවා. එහි තියෙන පඩිරටේ හරහා තමයි මේ දොරපාර නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පල්ලෙහාට ගිහිල්ලා බලමු මේ දොරපාර ගලන් වෙන ස්ථානය. මේ ස්ථානයේ ඔබට ෆෑමිලි එකක් තුනක් දාලා ආහාරය ගන්න පුළුවන් ඊට කරලා තියෙන ඔෆර් ලොකේෂන් එකක්. පල්ලෙහාට ගිහිල්ලා බලමු නාන්න තියෙන ඉතාම සුන්දර ස්ථානයක්. ඒක වෙන පල්ලෙහාට ගම්මාසින් විසින් තමයි නඩත්තු කරගෙන යන්නේ. ඒ නිසා පිරිසිදුභාවය අතින් ඉතාමත් ඉහළයි. කුඩා දරුවෙකුට උනත් ඇවිල්ලා මේ ස්ථානේ නාන්න පුළුවන්. නිස්කලංකව නිදහසේ ඇවිල්ලා එන්ජොයි කරලා යන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ ස්ථානය. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ මතුගමවට නාන්න තියෙන තවත් ස්වභාවික තටාකයක් ගාවට. මේ තැන තියෙන්නේ මතුගම ඉඳලා හොරවල හන්දියට ඇවිල්ලා හොරවල හන්දියෙන් එන්න ඕන ඕගොල්ලෝ කළුපාන දෙසට. කළුපාන දෙසට තියෙනවා පේරගස් හන්දිය. පේරගස් හන්දිය ඉඳලා කිලෝමීටර් 2.5ක් 3ක් විතර ආරපස් තමයි මේ තැන තියෙන්නේ. මේ තැනට කියන්නේ කළුපාන ස්ටෝර් වල කියලා. මේක සුන්දර පරිසර පද්ධතියක් මැද තියෙන තවත් ලස්සන තැනක්. දාන්න පුළුවන් තැන කුඩයි. මේ ඉතාම සුන්දර තැනක් නිදාසේ පාඩුවේ Tamanට විඳින්න පුළුවන් ස්වභාවික ස්ථානයක්. අද දවසේ අපේ ගමනේ තවත් සුවිශේෂී ස්ථානයකට. මේ ස්ථානෙට එන්න ඕනේ අලුත්ම මතුරුම මාර්ගයේ ඇවිල්ලා හොරවල හන්දියේ ඉඳලා එන්න ඕන අපි ලිහිණියාවට. ලිහිණියාවේ ඉඳලා ලිහිණියාවේ හන්දියේ අපි එන්න ඕන ගම්මානේ ඇතුළට. ගම්මානේ ඇතුළට ගියාම වෙන හලව කැලේ නම් ගම්මානේ. මේ ගම්මානේ ගන්න මේ සුන්දර ස්ථානයේ තියෙන්නේ. මෙතෙන්ට කියන්නේ තුන්දොල කියලා. පාලමක් ආසන්නයේ පාලමක් යට තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. ලොකු ගැඹුරක් නැහැ. ගලාගෙන යන ජලය තියෙන්නේ. තවත් සුවිශේෂී ස්ථානයක් තමයි ස්වභාවිකව පිහිටලා තියෙන මතුගමකට ඔයගොල්ලෝ නිවාඩුවේ පාඩුවේ ඇවිල්ලා නාන්න පුළුවන් සුවිශේෂී ස්වභාවික නාන තටාකයක් තමයි මේ තුන්දොල කියන්නේ.
ඔයගොල්ලන්ට පේනවා ඇති වටපිටාවේ සුන්දර ගස් පිරලා තියෙනවා. ඒ වගේම තවත් කියන්න ඕන විශේෂ කරුණක් තමයි අපේ සංචාරක කර්මාන්තය තුලදී සංචාරකයන්ව සංචාරක මඟ පෙන්වන්නන් ගොඩක් වෙලාවට අරන් යන්නේ උඩ ගෙන මධ්‍යම කඳුකරේ දෙසට. එසේ නොවි මේ වගේ ස්වභාවික හැංගිලා තියෙන තැන්වලට රැගෙන ආවොත් අපිට පුළුවන් මේක සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා විශාල පිටුවහලක් කරගන්න. හැංගිලා තියෙන ලස්සනක් තමයි ලස්සන සුන්දරත්වයක් තමයි මේ වනාන්තර මැද්දේ කඳුකට මැද්දේ හැංගිලා තියෙන්නේ. අපි එහෙනම් දැන් මෙතනින් නික්මෙනවා. අපිට තවත් තැන් කිහිපයක් තියෙනවා අද දවස් තුලදී නිමා කරගන්න මතකමකට නාන්න තියෙන ස්වභාවික නාන තටාක තවත් ස්වල්ප ප්‍රමාණයක් තියෙනවා. අපි මේ තැන් වලට ගිහිල්ලා කතා බහ කරමු මෙන්න ඉදිරියට. අද දවසේ අවසාන භාගයට අපිට තැන් කිහිපයකට යන්න තියෙනවා. ඒ අනතුරුතුරේ අපි ආවා තඹදොළ ඇල්ල. එහෙම නැත්නම් පොල්ගම්පල ඇල්ලට. මේ පොල්ගම්පල ඇල්ලට යන මාර්ගය ඉතාමත් අලංකාරයි. නිකන් අපි බදුළු බණ්ඩාරවල ඉන්න හැඟීමක් දැනෙන්නේ. මොකද මේ බදුළු බණ්ඩාරවල වැවෙන ශාකයන් මේ වනාන්තරේ පුරාට වැවිලා තියෙනවා. යන මාර්ගය ඉතාමත් අලංකාරයි. අපි ඇල්ල ගාවට ගිහිල්ලා බලමු ඇල්ල කොයිතරම් සුන්දරද කියලා. දැන් ඉන්නේ තුඹදොළ ඇල්ලේ. එහෙමත් නැත්නම් පොල්ගම්පල ඇල්ලේ. ඉතාම සුන්දර වටපිටාවකින් යුක්ත ස්ථානයක් මේ තුඹදොළ ඇල්ල තියෙන ස්ථානය. පොල්ගම්පලට ඇවිල්ලා පොල්ගම්පල හරහා තමයි මේ තුඹදොළ ඇල්ලට එන්න තියෙන්නේ. කළුගල රක්ෂිතයෙන් වට වෙලා තියෙන මේ තුඹදොළ ඇල්ල ප්‍රධානව ඔයගොල්ලෝ ආවොත් ස්වභාවික නානකතාවේ තියෙන මේ මම ඉන්න ස්ථානේ ඔයගොල්ලෝ හොයාගන්න හරිම ලේසි. එක් කරුණක් කියන්න ඕන මේ ස්ථානය යම් තාක් දුරට අවදානම් සහිත ස්ථානයක්. මොකද යම් ගැඹුරකින් යුක්තයි. අපිට ගම්වාසීන් කීප දෙනෙක්ගෙන් දැනගන්නට ලැබුණා මේ තුඹදොළ ඇල්ලේ කීප දෙනෙක් බිලි අරගෙන තියෙනවා කියලා. ගොඩක් අපරීක්ෂාකාරී තැනක් නෙමෙයි. ඒ නාද්දි ගොඩක් ප්‍රවේශමෙන් නාන්න ඕන ඉතාමත් අලංකාරවත් ස්ථානයක් තමයි මේ තුඹදොළ ඇල්ල. අපි දැන් තුඹදොළ ඇල්ල බලලා තවත් යනවා අපිට තැන් කිහිපයකට යන්න තියෙනවා. ඒ ස්ථාන වලට ගිහිල්ලා හම්බෙමු.
දැන් මේ ඇවිල්ලා ඉන්නේ සුන්දර වලල්ලාවල ප්‍රදේශයේ නෑගම් කියන දෙයියගල ආරණ්‍ය ඇසල. මේ ආරණ්‍ය මැද්දේ ගලා යන සුන්දර ඇල්ලක් තියෙනවා. මේ ඇල්ලේ නම තමයි තොටස් ඇල්ල. මේ තොටස් ඇල්ල පොකුණු 4කින් යුක්තයි. තොටස් ඇල්ල දේශම් වල, සර්පයා වල, කළුවල යන ආදී පොකුණු 4කින් යුක්ත වෙලා තියෙනවා. ඒක තමයි මේ ඇල්ල කියන සුවිශේෂීත්වය. මේ ඇල්ලේ නාන්න ස්ථාන කීපයක් තියෙනවා. ඊටම ගුප්ත පරිසරයක් තියෙන්නේ. ඊට අමතරව මේ ඇල්ලට එහා පැත්තෙන් තියෙනවා ආරණ්‍යයක්. මේ එන ඔබ දැනගත යුතු කරුණක් තමයි මේ ස්ථානට ඇවිල්ලා ඊටම සංසිඳ ලෙස විවිධ ලෙස ඇසිරෙන්න ඕන. මොකද එහා පැත්තේ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරනවා. ඒ නිසා ඊටමත් පරිස්සමින් කල්පනාකාරීව මේ ස්ථානට ඇවිල්ලා හැසිරෙන්න ඕන. ඊටමත් චමත්කාර ජනක පරිසර පද්ධතියක් තමයි මේ ස්ථානයේ තියෙන්නේ. ඇවිල්ලා සුන්දරත්වයේ විඳලා ඇවිල්ලා එන්න. අපි අපේ ගමනේ අවසානයේටම දැන් ඇවිල්ලා තියෙනවා. තවත් එක් ස්ථානයකට යන්න තියෙන්නේ. ඊට පෙර ස්ථානයේ තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මෙතනට කියන්නේ කෝපිවත්ත කළුවල කියලා. අලුතෙන් මතුවම් පාරේ කෝපිවත්ත හන්දියෙන් ඇවිල්ලා කිලෝමීටර් 2ක් පමණ තියෙන දොඩම්පාපිටිය ගම්මානය. මේ දොඩම්පාපිටිය ගම්මානය පසු කරගෙන එද්දි තමයි මේ කළුවල කියන ස්ථානයට යන්න තියෙන්නේ. විශාල දියැලක් කන්ද උඩින්දල දියැල ගලාගෙන එනවා. මෙම ස්ථානයේ දාන්න ස්ථාන 5ක් 6ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ටිකක් ගැඹුරු ස්ථාන තමයි තියෙන්නේ. මොකද විශාල ගල් තියෙනවා. මේ ගල් වලට තමයි මේ ස්වභාවික නානකතාවක හැදිලා තියෙන්නේ. ඒ නිසා ස්නානයේදී පොඩක් පරිස්සමින් තමයි අපි වැඩ කටයුතු කරන්න ඕනේ. මොකද විස්තර සුළු ස්වභාවයක් වැඩි. ඒත් ඊටම ප්‍රසිද්ධ ස්ථානයක්. සෑම නිවාදයකටම පාහේ විශාල ජනගහනයක් මෙම ස්ථානෙට එනවා සුන්දරත්වය විඳ ගන්න. ඊට අමතරව එන මාර්ගයේ දෙකක් කටකයි කුඩල්ලන් වැනි සත්ත්වයන් ඉන්නවා. ඔවුන්ගේ ආරක්ෂා වෙලා පරිස්සමට ඉන්න ඕන ස්ථානයක් තමයි මේ කළුවල කියන ස්ථානය. තව උඩ නාන තටාකයක් තියෙන උතන තමයි විශාලම නාන තටාකය තියෙන්නේ. අපි එතනට ගිහිල්ලා බලමු මේක මොන වගේද කියලා. පෙර දිනවලට මෙම ස්ථානයේ මෙච්චර කටුක නැහැ. ඉහළින් වතුර පාරක් ඇවිල්ලා තියෙනවා වර්ෂාව හින්දා. ඒ නිසා මේ බටාත්තක් තියෙනවා පාත් වෙලා. මේ බටාත්ත අස්තින් තමයි යන්න වෙන්නේ ඉහළ ස්ථානයට. අමක් නැහැ. ආපු එකේ අපි එතනට යමු. එතනට ගිහිල්ලා එතන සුන්දරත්වයේ විඳලෙමු. මේ ස්ථානයේ සාමාන්‍යයෙන් තරුණයෝ නාන්නවට කමක් නැහැ. තරුණියන්ව එක්කන් එන්න එපා. මොකද මාර්ගය ටිකක් දුෂ්කරයි. මේ වතුර වැඩි හින්දා දියසෙල බැඳලා තියෙනවා ගල්වල. පොළොන්නට නම් ප්‍රශ්නයක් නැහැ. එන්න පුළුවන්. කැලේ බැල හැරි ඒ ස්ථානයට යන්න පුළුවන්. අපි යන් දැන් එතෙන්ට. ඊටමත් කටුකයි මාර්ගය.
ඒ කියන්නේ මේක ඇතුළට ගියාට පස්සේ තියෙනවලු යටින් මුල් ගිහිල්ලා. මේ වගේ මේක තමයි තෙත් කලාපීය පරිසර පද්ධතියේ ස්වභාවය. මිනින්දෝරුවන් එහෙම නැත්තම් කූඩල්ලෝ අඩියෙන් අඩියට ඉන්නවා. අපි දැන් ඉන්නේ මේ කළුවලේ ඉහළ ස්ථානයේ. නාන්න පුළුවන් ඉහළම තැන. මේ ඉහළම තැනට එන්න නම් ටිකක් අමාරුයි. මේ ස්ථානයේ දැන් අවුරුදු එකමාරකට කලින් තරුණ ජීවිතයක් පිළිගත්තා. ඒ කියන්නේ මේ ස්ථානයේ අඩි 12ක් විතර ගැඹුරයි. යට තියෙන මූල පද්ධතියක් ගිහිල්ලා. ඒ මූල පද්ධතියට හිර වුණොත් කකුලක් එහෙම ගිහිල්ලා ගොඩ එන්න අපහසුයි. ඒ නිසා මේ ස්ථානට වෙන නානෝ නම් විශේෂයෙන්ම තරුණියෝ එන්නේ නැහැ මේ වගේ ස්ථාන වලට. එන ටිකක් අමාරු හින්දා තරුණියෝ තමයි එන්නේ. ඇවිල්ලා ප්‍රවේශමෙන් නාලා ප්‍රවේශමෙන් යන්න ඕන. මොකද ටිකක් අවදානම් සහගත ස්ථානයක්. මේ ස්ථානයටත් ඉහළින් තව ස්ථානයක් තියෙනවා නාන්න පුළුවන්. මේ ස්ථානයත් මේ වගේම ගැඹුරයි. පායන කාලවලදී පවා මෙම කළුවලේ වතුර මට්ටම ගොඩක් පහළ යන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමක වතුර තියෙනවා. ඒ නිසා එන ඕගොල්ලෝ මේ සුන්දරත්වය විඳින්න, පරිසර පද්ධති සුන්දරත්වය විඳින්න ඇවිල්ලා පරිස්සමෙන් තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න ඕන. අපිට තව එක් ස්ථානයක් තියෙනවා අද දවසේ මේ අපේ ගමන නිමා කරන්න. මේ ස්ථානයක් තියෙන්නේ මීට නුදුරින් ටික ඉස්සරහට වෙන්න. අපි එතෙන්ට ගිහිල්ලා කතා කරමු මේ ස්ථානය ගැන. එහෙනම් අපි යමු ඒ ස්ථානෙට. අපි දැන් ඉන්නේ අපේ ගමනේ මේ අවසාන භාගයේ. ඒ කියන්නේ අවසාන ස්ථානෙට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ තැනට කියන්නේ කෝපිවත්ත ඇල්ලදොල කියලා. අලුත්ගම මතුගම මාර්ගයේ කෝපිවත්ත හන්දියෙන් හැරිලා කිලෝමීටරයක් පමණ වගේ එද්දි තමයි සුන්දර රබර් වත්තක් මැද්දෙන් ඉන්න තියෙන්නේ. කෝවිලකුත් පහු කරගෙන මේ ඇල්ලදොල කියන ස්ථානයට පුංචි ස්ථානයක්. ඒ වුණාට ඉතාමත් සුන්දර ස්ථානයක්. මේ ඔබවන්න පේනවා ඇති ලී යොදාගෙන ඉදිකරු පාලමක් වශයෙන් තමයි මෙතෙන් එන්න තියෙන්නේ. අපි යමු අපි ඉස්සරහට ගිහිල්ලා මේ සුන්දරත්වයේ විඳලෙමු. මොනවද අපේ මාළු දැල්ලුවා? අපි දැන් ඉන්නේ අපේ මේ වීඩියෝ එකේ අන්තිම කොටසේ. ඒ කියන්නේ අවසාන ස්ථානයේ ඇල්ලදොල ගාව තමයි ඉන්නේ. කෝපියත්ත ඇල්ලදොල ගාව. ඉදහෙන් ගලාගෙන යනවා දියපාරක් ලස්සන. ඒ දියපාර අල්ලලා කොන්ක්‍රීට් වලින් වට කරපු බන්ට් එකක් තුල තමයි ඔයගොල්ලන්ට නාන්න පුළුවන්. මේ ස්ථානය ඉතා ප්‍රවේශම් සහගත ස්ථානයක්. ඒ නිසා ඕන කෙනෙකුට බය නැතුව ඇවිල්ලා හැකි පරිදි මේ ස්වභාවික පරිසරයේ සුන්දරත්වය විඳලා නාලා යන්න පුළුවන් ස්ථානයක් තමයි. අපේ දින දෙකක් පුරාවට මතුකමාවට තියෙන නාන්න පුළුවන් ස්වභාවික ස්ථාන හා ඇලි 14ක් ළඟට ගියා. ඉතාමත් අපහසු කාර්යයක් වුණා. මොකද සමහරක් ස්ථාන වලට යන්න ටිකක් අමාරුයි. අපි නාන්න තියෙන ස්ථානෙට පමණක් නෙමෙයි එහාටත් ගිහිල්ලා ඒ සුන්දරත්වය සොයා බැලුවා. ඒ ඔක්කොම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දකින්න ඇති. මේ වගේ තැන්වලට එන්න පරිසරයේ සුන්දරත්වය විඳින්න. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි තමන්ගේ ආරක්ෂාව 100%ක්ම සලසා ගන්න ඕන. ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණ වුණාට ඒවා සමහරක් තැන්වල ඉතාමත් ගුප්තයි, ඉතාමත් අවදානම් සහගතයි. ඒ නිසා ඕගොල්ලොන්ගේ පරිස්සමක් තියාගෙන මේ සුන්දරත්වයේ විනාශ නොකොට ඉදිරි පරම්පරාවටත් පරිස්සම් කරමින් මේ සුන්දරත්වයේ විඳින්න කියලා ඕගොල්ලන්ට ආරාධනා කරමින් මේ වීඩියෝ එකෙන් අදට සමුගන්නවා. හමු වෙමු තවත් වීඩියෝ එකකින්. මම මිස්ටර් ටී ආලෝක, YouTube ප්‍රොඩක්ෂන්, කම්සැරි.